වාහනේ මං කැඩලත් මග අතරම අපි එක පැත්තකින් දානයක් දුන්නා. අපි අයිස්ක්‍රීම් කෑවා, වැල්ල පෑගුවා. මේ ගමන දෙපිට වෙච්ච දේවල් ගොඩක් තියෙනවා. එහෙනම් වීඩියෝත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අලුත් සෙට් එක කට්ටිය දැම්ම subscribe කරන්න. අපි දැන් ඉන්නවා හායි කොහමද කට්ටිය, මම ඉරේෂ්. ඔයාලා මගේ අන්තිමයට දාපු පොළොවට පෑටක් වීඩියෝ බැලුවේ නැත්නම් යට තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක, ඒකත් බලන්න අනිවාර්යෙන්ම. අද මම ඔයාලා ගෙනත් තියෙන්නේ අපි කුරුසපල්ලි ගිය ගමන. ඔයා thumbnail එකේ දැක්කා වගේ අපි කුරුසපල්ලි යන තීරණය කරේ අපේ අක්කා බාරයක් වෙලා තියෙනවා කිරිබතුයි කිරිපැණි පැකට් කරලා එතන ඉන්න කට්ටියට දෙනවා කියලා. අපි ඒ හින්දා පාර්සල් හදාගෙන යන්න තීරණය කරා කුරුසපල්ලියට. ඉස්සෙල්ලාම බලමු කොහොමද කිරිපැණි ටික හැදුනේ කියලා. ඊට පස්සේ අපි පාර්සල් ටිකත් හදාගෙන අපි කුරුසපල්ලියට යන්න තීරණය කරා. අපි උදේ 8 වෙද්දි ගෙදරින් පිටත් වුණා. පිටත් වෙලා යන ගමන් අපි විදිහක් තමයි පඳුරක් දාලා ගමන යන්න සාර්ථක වෙන්න කියලා බාරයක් වෙන එක අපි තනියල දේවාලෙන් පඳුරක් දැම්මා. ගණපති බාප්පා මෝරයා. ඊට පස්සේ පඳුරකුත් දාලා අපි කෙලින්ම ගියා කුරුසපල්ලියට. කුරුසපල්ලියට ගියාට පස්සේ අපි අපේ තිබ්බ කෑම් පාර්සල් ටිකත් අරගෙන කුරුසපල්ලියට ඇතුල් වුණා. ඊට පස්සේ අපි තීරණය කරා කුරුසපල්ලිය වැඳලා තමා දාන දෙන්න කියලා. මම ඇතුලේ කුරුසපල්ලි වීඩියෝ ගන්න හැදුවා. ඒක හැමතැනම බෝඩ් ගහලා තියෙනවා වීඩියෝ ගන්න දෙන්නේ නැහැ කියලා. මම වීඩියෝ ගන්න කියලා බැනුනුත් ඇහුවා. ඒ වගේ දේවල් සිද්ධ වුණා. ඊට පස්සේ අපි වැඳලා ආවට පස්සේ අපි ගෙනිච්ච කෑම් පාර්සල් ටික බෙදන්න තීරණය කරා. අපේ අක්කා තමයි බෙදුවේ. බුදු බණ පාදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේ. කෑම් පාර්සල් ටිකත් බෙදුවට පස්සේ අපි බීච් සයිඩ් එකේ තියෙන සුරුවම ළඟට යන්න තීරණය කරා. ඊට පස්සේ අපි සුරුවම ළඟටත් ගිහිල්ලා බීච් එකටත් ගියා. බීච් ගිහිල්ලා අපි නිකන් හිටියේ නෑ. අපි රැල්ලත් පෑගුවා. මොකද බීච් එකට ගිහලා රැල්ලක් පහගන්න නැත්තම් වැඩකුත් නෑ. රැල්ලත් පහගලා අපි එන්න තීරණය කරා ගෙදර එන්න. මොකද පහලාවත වැඩ වගේකුත් තිබ්බා අපිට. ඒ හින්දා අපි එන්න තීරණය කරා. මගින් එන ගමන් අපි නවත්තලා තේ බිව්වා. කොහොමද හදන්නේ? මේ තියෙන ලයිස්තුව පත්තෑයෝ බැදුම ඇහුන්නේ ගෝනු සුසු නරකනේ. අපි කෙලින්ම හලාවතට ආවට පස්සේ අපි අපේ අක්කගේ බඩුවයක් ගන්න තිබ්බා. ගෙදරටත් බඩුව අරගන්න. ඒ හින්දා අපි කීල්ස් එකට ගියා.
රීල්ස් එකේ වීඩියෝ ක්ලිප්ස් ගත්තේ නෑ ලැජ්ජයි ගොඩක් කට්ටියට පින්න. රීල්ස් එකෙන් අපි එළියට ඇවිල්ලා ගෙදර ඉන්න තීරණය කරා. ඊට පස්සේ අපිට මගින් ලොකු අකරතැබ්බකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒක නැත් මෙතන දා ඊට පස්සේ අපේ නෑදෑ වෙන අයියා කෙනෙක් හිටියා ඒ ළඟ. එයාට අපි කෝල් කරලා අපේ වාහනේත් හදාගත්තා. ඊට පස්සේ අපි කෙලින්ම ගෙදර එන්න තීරණය කරා. ටික තමයි මේ vlog එකේ සිද්ධ වුණේ. එහෙනම් මට ගැතුව පාල්ගේ subscribe button එක click කරලා bell icon එක click කරනවා. ඉස්සරහට ගොඩක් වීඩියෝ ගෙන බලන්න වෙනවා. එහෙනම් මගේ වීඩියෝ එක share කරන්න මම කවදාවත් කියන්නේ නැති අත්නම් වීඩියෝ share කරන්න කියලා. වීඩියෝ එක share කරන්න යටින් comment කරන්න වීඩියෝ එක ගැන දැනෙච්ච දේවල්. එහෙනම් ඊළඟ වීඩියෝ එකම බලන්න සුබ දවසක්. මගේ හිත කිව්වත් නෑසුවේ මෙතුමානෙන් නැකුණේ ඔබ සිතුවම් දැන්